එක්තැන් වෙයි කියලා හිතුවා මම ඇත්තටම මම ඉංග්‍රීසි බේත් කරලත් මට සාර්ථකයක් නැති නිසා මම හිතුවා එක්තැන් වෙලා ඉඳී කියලා. දැන් ඇවිල්ලා දැන් මට ටිකක් ඇවිදින්න පුළුවන්. දැන් පැය දෙක තුනක වගේ හොඳට ඇවිදින්න පුළුවන්. මගේ නම අනුෂා පත්නිකා සේනානි. මම වෙන්නප්පු ඉඳලා එන්නේ. මට දැන් අවුරුදු 16ක විතර ඉඳලා ආතරයිටිස්. මම ගෘහණියක්. ඒ කියන්නේ දරුවෝ බලනවා, දරුවන්ගේ දරුවෝ බලනවා, ලෙඩ බලනවා, අම්මා තාත්තා බලනවා, සේරම බලනවා. ඒ දැන් මේ බෙහෙත් කරත් ඒ බලනවා. මේ බල තමයි බෙහෙත් කරන්නේ. එක්තැන් වෙයි කියලා හිතුවා මම ඇත්තටම මම ඉංග්‍රීසි බෙහෙත් කරලත් මට සාර්ථකයක් නැති නිසා මම හිතුවා එක්තැන් වෙලා ඉඳී කියලා. දැන් මෙහාට එන්න ඇවිල්ලා සති 11ක් වෙනවා. දැන් මට 65ක වගේ ගුණයක් තියෙනවා. දැන් මට ඇත්තටම ඇවිද ගන්නවම බැරුවනේ හිටියේ. දැන් ඇවිල්ලා දැන් මට ටිකක් ඇවිදින්න පුළුවන්. දැන් පැය දෙක තුනක වගේ හොඳට ඇවිදින්න පුළුවන්. ලෙඩ බල මට මේම තත්යකට එන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේත් නැහැ. දැන් ගොඩක් සාර්ථකයි. කොහොම දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. වෑන තමයි මාව එක්කගෙන එන්නේ. ඒ වැඩ කටයුතු සේරට මගේ දරුවෝ සේරම උදව් කරනවා. බේත් කරන ડોක්ටර් ගොඩාක් හොඳයි. ඒ වගේ සේවක පිරිසක් ගොඩක් හොඳයි. හරි ආදරෙන් සලකනවා. සාමාන්‍යයෙන් අපිට බෙහෙත් හොයාගන්න අමාරුයිනේ. මෙතනින් හම්බෙන බෙහෙත් ටිකෙන් අපිට කිසි දෙයක් හොයාගන්න ඕනේ නැහැ. ට්‍රීට්මන්ට් එක විතරක් කරගෙන යනවා අපි ඉතින්. සේරම වෙලාවට කරගන්න පුළුවන්. හරි පහසුයි. මං කියන අනිත් කට්ටියටත් ඇවිත් මේක අත්දැක බලලා බෙහෙත් කරලා බලන්න ඕනේ. ඉතින් සනීප වෙනවද නැද්ද කියලා මට නම් හොඳයි. ඉතින් මං හිතන්නේ ආයු කාලේ වැඩි කරගන්න මෙතනට එන්න කියලා තමයි මම කියන්නේ.